මොකද ඒක අපි ඩැඩි බෑන්ඩ් ප්‍රොෆයිල් අපි ලයිව් මියුසික් වලට සෑහෙන නැඹුරු මියුසික් කියන දේ ඉගෙන ගනිමින් පැෂන් එකක් විදියට පැෂන් එකක් හැටියට අපි ඉස්සරහට යමින් අපි මේක වෘත්තියත් කරගෙන තියෙන්නේ අපි කොහොමද කියන්නේ කෙටියෙන් අරක හොඳයි නේද මේ ලයිව් මියුසික් වලට පැෂනේට් බෑන්ඩ් එකක්. ඒක තීරණය කරන්න අපි නෙමෙයි. ඒක තීරණය කරන්න ඕනේ අහන කට්ටිය තමයි තීරණය කරන්න හිට් එකක්. ඒ කියන්නේ පොඩි ෆීලිං එකක් තියෙන එකක් පොඩ්ඩක් හිට්. අපි හතර දෙනාට අපි පර්සනලි හිට් එකක් ඒක. හිට් එකක් අපිට හිට් ඒ වුණාට මේ කියන්නේ අහන කට්ටියට ඒක හිට් එකක් ඔක වෙලා කියලාත් පොඩි අර ෆීලිං එකක් තියෙනව නැත්තේ නෑ. මේ ඒක ඉතින් ජනතාවගේ තීරණයක්. සමහරවිට හිට් එකක් කියන දේ දවස් 5න් සින්දුවක් හිට් වෙන්න පුළුවන් නැත්නම් අවුරුදු 2-3ක් ගිහිල්ලා සින්දුවක් හිට් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට අපේ ගමනේ යනකොට තමයි තේරෙන්නේ. දැම්ම තේරෙන්නේ නැහැ. ඉතින් ඒක අර ලොකු බ්ලාස්ට් එකක් නෙමෙයි ඉතින්. ෂේප් එක ආවා. අනිත් එක අපි බලාපොරොත්තු වෙනවා ඒක හිට් එකක් වෙන්න ඕනේ කියලා. අපේ කට්ටියගේ බලාපොරොත්තුව ලොකු බලාපොරොත්තුවක්. අද ලස්සන උනේ කොහොමද වෙන දඩ ටිකක් මනමාල කමට නෙවෙයි කලේ විහිළුවක් හදේ ගැඹුරේ සැඟවී තිබෙන කල් යන්න පපුවට දැනෙනවා බය ළඟ ඉන්නා විට සීන දකිමි කෝටිය හිත රිද්දන විට උනනව කඳුළු ටික හදේ ගැඹුරේ සංගවා නොතියා ආලේ නෑනේ ඕනේ ආලේ නෑනේ ඕනේ අපි ආදරේ කරනවා දැන් දිගු කාලයක් බැරි වුණා තාම අරන් දෙන්න මාලයක් තරහින් බලන්න එපා නැතුව ප්‍රේමයක් හදේ ගැඹුරේ සංගවා නොතියා ඔය හිතන දේ කරන්න බෑ මට ළඟ ඇත්ත ටිකයි ඉතිරි කරපු කාලය අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදය හදේ ගැඹුරේ සංගවා නොතියා ආලේ නෑනේ ඕනේ ආලේ නෑනේ ඕනේ ආලේ නෑනේ ඕනේ ආලේ නෑනේ ඕනේ මේවයි යුනික් කියන්නේ අපි හොඳ කියනව නෙමෙයි අපි වෙනස්. අපේ වෙනස් කියන්නේ අපි හතර දෙනාගේ ටේස් හතරක් තියෙන්නේ. එකට එකතු වුණාම එන අච්චාරුව වෙන කාටවත් එන්නේ නැහැ. කැත හෝ නරක වෙන්න මේ කැත හෝ හොඳ වෙන්න පුළුවන්. ඒක සමහරයට හොඳ වෙන්න පුළුවන් සමහරයට කැත වෙන්න පුළුවන්. වෙනස් හැබැයි. අපේ සද්දේ ගන්න වෙන බෑන්ඩ් එකක් නැහැ. අපිට හොඳ බෑන්ඩ් ඕන තරම් ඉන්නවා. හැබැයි අපේ සද්දේ ගන්න වෙන බෑන්ඩ් එකක් නැහැ කියලා තමයි මම හිතන්නේ. මේවයි ඩැඩි බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා කූ මෙම්බර්ස්ලා 5 දෙනාගෙන් එක්කෙනෙක් නැතුණන් පස්සේ ගයන් අයින් වුණන් පස්සේ ඉන්නේ 4 දෙනයි. ඊට අමතරව ෆන්ක්ෂන්ස් වලට ප්ලේ කරන්න තව වෙනම ප්ලේයර්ස් 3 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. කණ්ඩායමේ සමාජික විදියට තමයි ඉතින් ගයන් ඉන්න කාලෙම පර්කෂන් ඇඩ් වුණා නේද අපිට ඒක අවශ්‍යතාවය මත ඒ කියන්නේ අපේ මියුසික් ඩෙවලොප් වෙන්න අපිට සවුන්ඩ් එක වැඩි වෙන්න ඕන. එතකොට අපිට ෆිල් වෙන්න තියෙන තැන් වැඩි.
එතකොට අපි දැන් ඉස්සර පර්කෂන් පාවිච්චි කරේ නැහැ ඉස්සර සින්දු වලට. එතකොට අපි 4 දෙනෙක්ට නැත්නම් 5 දෙනෙක්ට සින්දුව අනිවාර්යයෙන්ම සින්දුව ෆීල් කරන්න පුළුවන්. ඊට පස්සේ දඟලන්න බෑ වගේ සින්දුවක් කෙනකොට ඒක ඇෆ්‍රෝ. එතකොට ඒක නිකන් ගහන්න බෑ. එතකොට පර්කෂන් ඕන. එතකොට තව කීපයක් අපිට ඒ වගේ සංගීත මේ මිශ්‍රණයක් කරගන්න ඕන වුණා ප්ලේයර්ස් ලගේ. ඒක අපි ඒගොල්ලෝ ටිකන් ටුවරින් මෙම්බර්ස් ලා නේද? ගණන්කාර කෙල්ලෝ එක්ක එකට උන්නු කාලේ ඉවරයි සතේ නැතුව ඔක්ක දුන්න කොල්ලෝ එක්ක අපි සාමේ තමයි ලෝරි කතා ඇඳ බබා ඉන්න එවුන් කඩයක් තමා කටු කකා කුටි කකා ඉන්න කොල්ල සුපිරිම හින්දා දාන අපිත් එක්ක කණ්ඩි කෙල්ලෝ හිටියා මතකයි කකුල් දෙකට අඩිය ඇලුන සෙරෙප්පු දෙක තාමත් මතකයි සෝරි වෙලා ඉන්න අපිට දැන් කොපි එපා කොර වෙලා දාපු ඩිස්කෝ ඉවරද මන්දා මෙහෙමයි අනිවාර්යෙන් ඩ්‍රොප් එකක් තිබ්බා. ඩ්‍රොප් එකක් කියන්නේ මෙහෙමයි. එක්කෙනෙක් අපේ කෝ මෙම්බර් කෙනෙක් බෑන්ඩ් එකෙන් අයින් වුණාම වෙනසක් වෙනවා. ඒ වෙනස අපි දැනගන්න ඕනේ. ඒ වෙනස අපි හොඳට පාවිච්චි කරන්න. ඒකට හේතුව මේකයි. ගයාන්ගේ සින්දු තමා වැඩිපුරම ප්‍රමාණයක් ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. අනිත් මෙම්බර්ස් ලගේ සින්දු හරිම අඩුවෙන් තිබ්බේ. එක්කෙනෙක්ගේ කරපු වීඩියෝස් එතකොට මිනිස්සු දන්නේ ගයාන්ගේ කටහඬ. ගයන් ඇත්තටම හොඳ පර්ෆෝමර් කෙනෙක්. ඒක කියන්න ඕන. හොඳ එනර්ජි තියෙන හොඳ මේ ජවයක් තියෙන මේ සංගීතඥයෙක්. ඉතින් ඒක බෑන්ඩ් එකට ලොකු හයියක් වුණා. නමුත් එයාගේ අයින් වෙනකොට එතකොට අර ඇති වෙලා තිබ්බ ඉමේජ් එක අරක. එතකොට මිනිස්සු දකින්න පුළුවන් ඒක ඩ්‍රොප් එකක් තමයි කියන එක. නමුත් මේ වෙනකොට අපි ඒක හදලා ඉවරයි. ආපහු අපි අපේ සද්දයක් අපි ආයෙ හදාගෙන අපේ බෑන්ඩ් එකේ ඒක මේ ඩ්‍රොප් එකක් නැති වෙන්න අපි කරලා ඉවරයි ඒක. අපි එහෙම හිතනවා අපිට ඒක එහෙම ස්පේස් එකක් දැන්ලා නැහැ දැන්. ෆ්‍රන්ට් බෑන්ඩ් කියලා කෙනෙක් නැහැ අතරම. කෙනෙක් නැහැ. අපි පුළුවන් හැම කෙනාම ශමිල සිං කරනවා. අපි ඒ නිසා තමයි ගීතයක් කරද්දී දැන් මේ අන්තිම ආලේ ගීතය ශමිලයි මමයි සිං කරේ. කොහොමත් අපි කොන්සර්ට් වල දැන් කරන්න ප්ලෑන් කරලා තින්නේ ශමිල ඉස්සරහට අවිල්ලා එක්ක චිකා ඩ්‍රම්ස් ගහලා. මොකද ඔක්කොම ෆ්‍රන්ට් බෑන්ඩ්ලා කරන්න තමයි අයිඩියා එක. අපිට ඇත්තටම කන්සෙප්ට් එක බීටල්ස් බෑන්ඩ් එක තිබ්බොත් එහෙම වෙන වෙනම 4 දෙනාම ඕනම කෙනෙක් දන්නවා. ඒ කන්සෙප්ට් එක තමයි ඇත්තටම මුලදී මේ බෑන්ඩ් එක පටන් ගද්දි තිබ්බ කන්සෙප්ට් එක ඒක. ගායනුත් ඇතුළුව. පස්සේ එහෙම වෙනස් වෙන්න ඇති. මම දන්නේ ඒකට අපි සම්බන්ධ නැහැ. හැබැයි අපිට තාමත් අපි ඉන්නේ ඒ තත්ත්වයේ තමයි ඉන්නේ. මේ ඇතරම සිං කරනවා උනට තව පොඩ්ඩක් මම තව ප්‍රක්ටිස් වෙන්න ඕනේ ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඉතින් එතකම් මම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ උනට සිං කරනවා. ඒකින්ද තව ටිකක් ඉම්ප්‍රූව් වෙනකම් පොඩ්ඩක් තව සින්දුවක් දාන්න නැතුව ඉන්න තමයි කල්පනා කරන්නේ කට්ටියත් එක්ක. මෙහෙම අපි මේ කියන්නේ බාස් කියපු සින්දු තියෙනවා. ඒක මම හිතන්නේ බාස්ට හිතුණා ඒක තාම
එයාගේ පැත්තෙන් තව වෙන්න පුළුවන් කියලා. ඉතින් හරි කාලේ එනකොට අපි බාස් සින්දු ඔක්කොම සින්දු කියනවා. ඉතින් ඒ බාස් හරියන මෙලඩියක් ආවට පස්සේ ඒක කරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. නිලුපුල් දෙනේ තයි කොමල මුහුණයි ඔබ මට කුසුමක් වගේ හැඟේ මගේ හිත සසලයි දෙනුවන් කැලබෙයි කියාගන්න බෑ ආදරේ නිලුපුල් දෙනේ තයි කොමල කුසුමක් වගේ හැඟේ මගේ හිත සසලයි දෙනුවන් කැලබෙයි කියාගන්න බෑ ආදරේ මගේ හිත සසලයි දෙනුවන් කැලබෙයි කියාගන්න බෑ ආදරේ සෑන මාරයි මාර ෆැට් ඔව් සල්ලි වලින් ෆුල් බින්දුව තියෙනවා බින්දුව විතරයි එක නෑ දෙන්නේ දැනුවත්ව නොමැරි නොමැරි තාම ඉන්නවා මැරි දෙන්නෙක් ඉන්නවා මැරි දෙන්නෙක් ඉන්නවා Thank you.